හයි ගයිස්, අද අපි බ්ලොග් එක අරන් එන්නේ කවුරුත් දන්න නිදහස් චතුරස්‍රය. එහෙම නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකේ ඉඳන්. මේ ප්ලේස් එක තියෙන්නේ කොළඹ 7 කුරුඳුවත්තේ. ඉතින් මේ ලොකේෂන් එක ලංකාවේ වඩාත්ම සංකේතාත්මක හා ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන වලින් එකක්. 1948 පෙබරවාරි 4 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවට පස්සේ විධිමත් උත්සව පවත්වලා තියෙන්නේ මෙන්න මෙතන. ජාතියේ පියා වන ලංකාවේ පළවෙනි අගමැතිතුමා වන ඩී.එස්. සේනානායක මැතිතුමා තමා මේ නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඊළඟට යන්නේ නිදහස් අනුස්මරණ කෞතුකාගාරයට. නිදහස් චතුරස්‍රයේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තමා මේක පිහිටලා තියෙන්නේ. මේ තියෙන එන්ට්‍රන්ස් එක. දේශීය වැඩිහිටි රුපියල් 50යි, දේශීය ළමා රුපියල් 25යි. ෆොරින කෙනෙක්ට නම් රුපියල් 500ක් වෙනවා. මේක බලන්න පුළුවන් උදේ 9 ඉඳන් හවස 4:00 වෙනකන් විතරයි. ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳන් මේ දක්වා ශතවර්ෂ 25කට අධික කාලයක් තුළ මෙරට වැසියන් විසින් ස්වකීය දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ මානව නිදහස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරපු කැපකිරීම අති විශාලයි. එම අවස්ථාවල ඔවුන් මුහුණ දුන් අභියෝග, ඒවාට ලබා දුන් සාර්ථක ප්‍රතිඋත්තර වත්මන් පරපුරට ආදර්ශයක්. ඒ වගේම අභිමානයක්. මේ තියෙන්නේ පිළිම අපේ රටේ ජාතික වීරයන්ගේ. වගේම මොවුන් පාවිච්චි කරපු මේස, ටෙලිෆෝන්, කඩු, පිහි, කිනිසි වගේ දේවල්ද ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ පැවති රාජධානි ගැනද තොරතුරු ගොඩක් මෙතනට ආවොත් නම් ඔයාලට ලබා ගන්න පුළුවන්. රණවිරු අනුස්මරණ මැදිරිය. වසර 30ක අධික කාලයක් පැවතුන ත්‍රස්තවාදය අවසන් කිරීමට ජීවිතය කැප කළ රණවිරුවන් අනුස්මරණය කරන්න තමා මේ මැදිරිය හදලා තියෙන්නේ. මියගිය වීරෝදාර රණවිරුවන් 22214කගේ විස්තර පුස්කොළවල ලියලා මෙතන තියෙනවා. මේ වටේම සිංහ රූප හදලා තියෙන්නේ. යාපහුවේ තියෙන සිංහ රූප වලට ගොඩක් සමානයි. මේ උඩින් තියෙන්නේ නිදහස් අනුස්මරණ ශාලාව. 400ක් වගේ ක්‍රවුඩ් එකක් එකතු කරන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. මහනුවර මගුල් මඩුවේ ආකෘතියට සමානවම තමා මේ හෝල් එක හදලා තියෙන්නේ. මේ හෝල් එකට ඇතුල් වෙන්න එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා. තියෙන්නේ එක එන්ට්‍රන්ස් එකක්. ෆොරිනර්ස්ලාත් සෑහෙන්න මෙතනට ඇවිල්ලා හිටියා.
සුන්දර පරිසරයක් තමා මෙතන නම් තියෙන්නේ. ඉතින් අපේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.